හෙලෝ කොහොමද ඉතින් ඔයාට ඔයාලා කවුරුත් හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද රීඩින් එකෙන් අපි බලන්න යන්නේ. ඉතින් කෙනෙක් ගත්තට පස්සේ එයා අපි දිහා බලන විදිහ, ඊට පස්සේ එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා තමයි අද රීඩින් එකෙන් අපි බලන්න යන්නේ. ඉතින් ඒ කෙනා ඔයා හිතන කෙනා සමහර විට මේ ඔයාගේ එක්ස් ක්‍රෂ් එහෙම නැත්නම් no contact ඉන්න කෙනා එහෙම නැත්නම් husband wife boyfriend girlfriend මේ කවුරු වුණත් එයා ඔයාගේ පෙනුම හැඩරුව ගැන මොනවද හිතන්නේ කියලා තමයි අද කාඩ්ස් වලින් අපි බලන්න යන්නේ. ඉතින් ගෙනාවේ පික් a card reading එකක් ෆයිල්ස් තුනක් තියෙනවා. ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක සිලෙක්ට් කරලා ඔයාට ඉස්සරහ රීඩින් එක බලන්න බලන්න. ඉතින් රීඩින් එකට යන්න කලින් පුංචි දෙයක් මම ඔයාලට මතක් කරනවා. ඒක තමයි මේ පොදු රීඩින් වලදී කියන සමහර පණිවිඩ ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට ගැලපෙනවා කියලා හිතන පණිවිඩ විතරක් අරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම තව පුංචි දෙයක් මම කියන්න කැමතියි. ඒක තමයි ඔයාටම කියලා රීඩින් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන ඕනම ගැටලුවක් අධ්‍යාපනය, රැකියාව, එහෙම නැත්නම් ආදරය මේ මොකක් හරි මොනම ගැටලුවක් තිබ්බත් ඔයාට පුළුවන් මේ ඕනම ගැටලුවකට අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් මෙසේජ් එකක් දාන්න. රයිට්. ඉතින් තව පුංචි දෙයක් මම කියන්න කැමතියි. ඒක තමයි මේ වීඩියෝ එක බලලා ඔයා තවම මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම අගින් ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකට හොඳයි කියලා හිතනනම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි යමු ඔයාගේ ෆයිල් එකත් සිලෙක්ට් කරගෙන ඔයාගේ රීඩින් එකෙන් හමු යමු. මෙන්න මේ ෆයිල්ස් තුනෙන් ඔයාගේ හිත වැඩිපුරම කියන ෆයිල් එක ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක සිලෙක්ට් කරගන්න. ඉතින් සිලෙක්ට් කරගෙන ඔයාට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. ටයිම් ස්ටෑම්ප්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට අදාළ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාගේ රීඩින් එකෙන් හමු වෙමු. හෙලෝ ෆයිල් 1. ඉතින් අපි බලන්න යන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා. රයිට්. ඉතින් ඔයාව දකින්නේ කොහොමද? ඔයාගේ හැඩරුව ගැන, ඔයාගේ පෙනුම ගැන හිතන්නේ මොනවද කියලා තමයි අද රීඩින් එකෙන් බලන්නේ. ඉතින් එයාව දකින්නේ හරිම ආකර්ශනීය, දකින්න ඕනම කෙනෙක් ඇද බැඳ තබා ගන්නා රූපයක් තියෙන කෙනෙක් විදියට. ඉතින් ඔයාගේ පෙනුමේ ලොකු මැග්නට් ලුක් එකක් තියෙනවා කියලා මෙයා හිතනවා. ඉතින් ඔයාගේ ඇස් දෙක, මුහුණ පෙනුම හරිම තියුණුයි. ඒ වගේම බුද්ධිමත් පාටයි. හරිද? ඉතින් මෙයා හිතනවා නිකන් බොළඳ පෙනුමකට වඩා වැදගත් self confident පෙනුමක් ඔයාගේ මුහුණේ තියෙනවා කියලා. ඉතින් එයා හිතනවා විශේෂයෙන්ම ඔයාගේ hair style එක එහෙම නැත්නම් ඇස් මෙයාට කැපී පෙනෙනවා ඇති. හරිද? ඉතින් ඔයාගේ පෙනුම පිළිවෙලකට ලස්සනකට තියාගන්න මහන්සි වෙනවා කියලා මෙයා දකිනවා. ඉතින් ෆිට් එකේ හැඩට තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන කෙනෙක් විදිහට තමයි මෙයාට ඔයාව පේන්නේ. ඔයාගේ උස, පෙනුම සහ ඇවිදින විදිය කැපී පෙනෙනවා. හරිද? ඉතින් ඒ වගේම ඇවිදිනකොට උනත් strength and elegant ගමනක් ඔයාට තියෙනවා කියලා මෙයා හිතනවා. ඒ වගේම ඔයා අඳින ඇඳුම් පැළඳුම් විදිහ උනත් හරිම ක්ලාසික් විදිහට තියෙනවා කියලා මෙයා හිතනවා. ඔයාගේ ශරීරයට ලස්සන හැඩයක් තියෙනවා කියලා මෙයාගේ හිතට තදින්ම දැනෙලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේම එයා ඔයාගේ පෙනුම ඇතුලෙන් දකින්නේ හැංගිච්ච ලස්සනක්, සුන්දරත්වයක් තියෙන කෙනෙක් විදිහට. ඉතින් හැමෝටම පේන සාමාන්‍ය ලස්සනකට වඩා ඔයාගේ පෙනුමේ කියවන්න බැරි ශාන්ත පෙනුමක් තියෙනවා. එහෙම නැත්නම් hina වුණත් හරිම නිදහස්, අහිංසක, හැඟීම්බර එකක් කියලා මෙයා හිතනවා. ඉතින් ඔයාගේ පෙනුම හැමෝටම ලේසියෙන් කිට්ටු වෙන්න පුළුවන් එකක් නෙමෙයි කියලාත් මෙයා හිතනවා. ලස්සන වුණත් දැක්කම ටිකක් කතා කරන්න බය හිතෙන සුන්දරත්වයක් ඔයාට තියෙනවා කියලා මෙයා හිතනවා. ඉතින් එක පාරක් බැලුවම ආයිමත් හැරිර බලන්න හිතෙන. ඒ වගේම පර්ෆෙක්ට් කෙනෙක් කියලා එයා හිතනවා. ඉතින් හරිම ආකර්ශනීය තියුණු ඇස්, මුහුණක් තියෙන, උස, කෙට්ටු හැඩද සිරුරක් තියෙන. ඒ වගේම දැක්කම ලේසියෙන් අමතක නොවන පෙනුමක් තියෙන කෙනෙක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ.
හරිද? ඉතින් රේඩින් එක රෙසිනේට් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමට ඉන්න. Hello file 2. ඉතින් අපි බලමු ආගේ කෙනා ආගෙන මොනවාද හිතන්නේ, ඔයාගේ පෙනුම ගැන, ඔයාගේ හැඩරුව ගැන මොනවාද හිතන්නේ කියලා. ඉතින් එයා ඔයාගේ පෙනුම හැඩරුව දකින්නේ හරිම පිරිච්ච, නිරෝගී, ප්‍රීමියම් ලුක් එකක් තියෙන කෙනෙක් විදිහට. ඉතින් නිකන් කෙට්ටු උන පෙනුමකට වඩා දැක්කම හරිම ලස්සන පිරිපුන් සිරුරක්, ලස්සන ෆිගර් එකක් තියෙන කෙනෙක් විදිහට තමයි මෙයා ඔයාව දකින්නේ. ඉතින් ඔයාගේ හමේ පැහැය, ශරීරය ලස්සනට තියාගන්න කාලය අරන් ස්කින් කෙයාර්, ෆිට්නස් ගැන සැලකිලිමත් වෙනවා කියලා එයා දකිනවා. ඒ මහන්සිය ලස්සනට ඔයාගේ පෙනුමෙන් පේනවා. හරිද? ඉතින් ඔයාගේ මුහුණේ තියෙන්නේ හරිම ශාන්ත, කරුණාවන්ත, ඒ වගේම බැලූ බැල්මට සැනසීමක් දැනෙන පෙනුමක්. ඉතින් ඔයාගේ ඇස් හරිම ගැඹුරුයි. ඒ වගේම සිරුරේ හැඩයේ තියෙන පර්ෆෙක්ට් බැලන්ස් එක, උස සහ මහත නැත්නම් ශරීරයේ අවයවයන්ගේ හැඩය හරිම සමබරව ලස්සනට පිහිටලා තියෙනවා කියලා එයා හිතනවා. ඉතින් ඔයා ඇඳුම් අඳින පළඳින විදිහ, ෆැෂන් කරන විදිහ හරිම forward looking and high class කියලා මෙයා හිතනවා. ඉතින් පාරක බහැලා යද්දී උනත් තැම්පත්, ඒ වගේම කැපී පෙනෙන උසක් සහ ආඩම්බර ගමනක් ඔයාට තියෙනවා කියලා මෙයා හිතනවා. ඔයාගේ පෙනුම කාලයත් එක්ක නාස්ති වෙන්නේ නැති ඒජ්ලස් බියුටි එකක් ඔයාට තියෙනවා කියලාත් මෙයා හිතනවා. ඉතින් ඔයාගේ වයස කීයක් වුණත්, ඔයාගේ වයස කීය වුණත් ඔයා තරුණ පෙනුම ඒ විදිහටම රැකගෙන ඉන්නවා. ඉතින් කාලයකට පස්සේ මෙයා ඔයාව දැක්කත් ඒ ලස්සන ඒ විදිහටම මේන්ටේන් කරගෙන යනවා කියලා එයා දකිනවා. ඉතින් ඔයාට ඕනම ඇඳුමක්, ඕනම ලුක් එකක්, casual, traditional and formal මේ ඕනම විදියකට ඔයාට ගැළපෙන ඇඳුම් අඳින්න හැකියාවක් තියෙනවා කියලා මෙයා හිතනවා. ඉතින් ඔයාගේ පෙනුම ඇතුලේ වෙනස්ම විදිහක වශීකරන සුළු attraction එකක් තියෙනවා කියලාත් එයා හිතනවා. ඉතින් හරිම නිරෝගී, පිරිච්ච, ලස්සන පෙනුමක් තියෙන ඔයා වයසට යන්නේ නැති එක වගේ ලස්සනක් හැමදාම තියෙන ඕනම ඇඳුමක් හැදවෙන්න අඳින්න පුළුවන් හරිම වටිනා පෙනුමක් තියෙන කෙනෙක් විදිහට තමයි එයා ඔයා ගැන හිතන්නේ. ඉතින් රීඩින් එක රෙසිනේට් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. Hello file 3. ඉතින් අපි බලන්න යන්නේ ඔයාගේ හිතේ ඉන්න එයා ඔයාගේ හැඩරුව ගැන හිතන්නේ කොහොමද කියලා. ඉතින් මෙයා හිතනවා ඔයාගේ පෙනුම එකම විදිහකට කොටු වෙලා නැහැ කියලා. ඔයා නිතරම ඔයාගේ හයි ස්ටයිල් එක වෙන්න පුළුවන්, ඇඳුම් අඳින විලාසිතාව, එහෙම නැත්නම් ලුක් එක වෙනස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් එයා ඔයාව දකින්නේ එක කාලෙට සම්පූර්ණයෙන් වෙනස්ම අලුත්ම පෙනුමකින් මතුවෙන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තියෙන කෙනෙක් විදිහට. ඉතින් ඒ හැම වෙනසකටම එයා හරිම කැමතියි. ඉතින් කලින් තිබුණා නම් ඔයාට මොකක් හරි තෝරගන්න බැරුව අවුල් සහගත තත්වයක හිටියනම් ඔන්න දැන් මේ දේ නැති වෙලා දැන් ඔයාටම කියලා හරිම පැහැදිලි පෙනුමක් තෝරගෙන තියෙනවා. විශේෂයෙන් ඔයාගේ මුහුණේ හැඩය, නාහය, ඇස් දෙක හරිම තියුණු පෙනුමක් ගන්නවා කියලා එයා හිතනවා. ඉතින් ඔයාගේ පෙනුමේ හරිම තරුණ, සෙල්ලක්කාර, ඉතින් ඒ වගේම නිදහස් පෙනුමක් තියෙනවා. හරිද? ඉතින් වයසට වඩා ගොඩක් බාල පෙනුමකුත් වගේම ඔයා ඇඟට පහසු, සරල, ඒත් ආකර්ශනීය ඇඳුම් විලාසිතාවලට කැමතියි කියලා එයා හිතනවා. ඉතින් එයා හිතනවා ඔයාගේ සිරුරේ හැඩය ඕනම කෙනෙක් කැමති වෙන විදිහේ ප්‍රසන්න, ඇස් දෙකට ප්‍රිය උපදවන පෙනුමක් තියෙනවා කියලා. ඉතින් ඔයා ජීවිතේ කොච්චර වගකීම් හෝ මහන්සියක් දරුවත් ඒ වෙහෙස ඔයාගේ බාහිර ලස්සන අඳුරු කරන්නේ නැහැ කියලා එයා හිතනවා. ඉතින් ඔයාගේ පෙනුමේ තියෙන්නේ නිකන් ලස්සනක් නෙමෙයි. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පෙනුමක් කියලා එයා හිතනවා.
ඉතින් ඔයා ලුක් එකෙන් ලුක් එකට මැජික් එකක් වගේ වෙනස් වෙන්න පුළුවන්. හරිම තරුණ, නිදහස් පෙනුමක් තියෙන, හරිම ශක්තිමත් ධෛර්යවන්ත පෙනුමක් තියෙන කෙනෙක් විදිහට තමයි මෙයා ඔයාව දකින්නේ. ඉතින් ෆයර් ඩ්‍රේ මේ රීඩින් එක ඔයාලට රෙසනේට් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමට ඉන්න.